සුබ දවසක් ඒ ඔයාලට. දැන් මේ පේන්නේ අපි කම්පැනි එකට ගහන අච්චුවක පොඩි පොඩි කොටස් ගහනවා මුලින්ම. මේ මම ගහපු ඒවා මේ තියෙන්නේ. ඒකට මේක මෝල්ඩ් එක මේ තියෙන්නේ. මුලින්ම බ්ලී වලින් තාම එකේ ප්ලග් එක හදාගත්තා. දැන් මේ නිල් පාට තියෙන ෆයිබර් වලින් ගත්ත එක. මුලින්ම අපි මේක හැදුවේ ලී වලින්. ඒක අපිට ඕන ඇන්ගල් වලට කපලා ඒ ඩිසයින් වලට මැස්මැට් වලට හරියටම අර ඒක සම්පූර්ණ මේකේ මෝල්ඩ් එකක් ගහලා ගත්ත එකක්. මේ තියෙන ෆ්ලැට් සීට් එක. දැන් පස්සේ ආච්චු අපි කෑලි ගහලා එකතු කරලා මේකේ තමයි ඔක්කොම හදන්නේ. මුළු සම්පූර්ණම තනි අච්චුවක් විදිහට මෝල්ඩ් එකක් විදිහට. මේක අවසාන වලට බලා ගන්න පුළුවන් මේ ෆ්ලැට් සීට් එකට මොකක්ද අපි කරලා තියෙන්නේ කියන. මේ ලී ටික තියෙන යාළුවනේ මේ අච්චුව ඇද වෙනකොට මේ ඇතුළට තියලා ඒවා ටැග් කරගන්න ඕනේ. මේ තියෙන අච්චුවට අපි හදාගෙන යන කොටස් ටික මේ තියෙන්නේ. මේ ඩස්ට් එක තියෙන ගයින් කරලා කපලා ඒ ඩස්ට් එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කැල් ටික ෆ්ලැට් ෂීට් එකේ අපිට ඕන සයිස් එකට ඩ්‍රෝ වෙන්න එකේ විදිහට අපි කපලා අයින් කරගෙන තියෙනවා. එතන තියලා තමයි යාළුවනේ පොටි වලින් ටැග් කරගෙන මේකේ මැට් දාන්න මේ යටින් පොටි හදලා ටැග් කරලා තියෙන්නේ. හරියටම අපි සෙන්ටර් වලට තියලා හැම පැත්තටම ලම්බ කරලා උස හරියට ඕන ගාන හදාගෙන එන්න ඕන ඇන්ගල් එකේ ඒක තැන් අනුව එතන ටැග් කරගන්න මුලින්ම. මේ තියෙන්නේ මේකට අලවෙන්න ඕන කෑලි ටික. ඊට උස වැඩි නම් අපි මේ හදාගෙන තියෙන මෙතන ලෑල්ලකට 40 60 වගේ වැලි කොළ අලවලා අපිට ඕන සයිස් එක වැලි කොලයක් එහෙම අලවගෙන ඒක ගා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේවා එන්න ඕන තැනට තියලා මුල යටින් පොටි ටිකක් ඇද ගන්නවා. ඊට පස්සේ අපි අනිත් පැත්ත අරලා ලැමිනේෂන් එක මේක කරගන්න ඕනේ. එතකොට තමයි ශක්තිය වැඩි වෙන්නේ. මේ තියෙන දැන් වැඩි හරියක් කැලි අලවලා ඉවරයි මේකේ දැන්. අර මුලින් පෙන්න ෆ්ලැෂ් ෂීට් එකේ තමයි මේ ටික අලවලා තියෙන්නේ. මේකේ දුර හැම පැත්තම බැලන්ස් වෙන විදිහට මැස්මට් හරියට අරන් තමයි මම අලවලා තියෙන්නේ. මේ අලවලා පියතුල් පැත්තේ මැට් ටික දාන වීඩියෝ එකක් මේ තියෙන්නේ. අර පොටි අතර ටැග් කරාට පස්සේ ඒක අනිත් පැත්ත අරවලා සම්පූර්ණව අපි ඒකේ මැට් ඒ පීස් එක හදන්න දාපු මැට් ප්‍රමාණය මේ අවසානට අච්චුව ඇද වෙනකොට අපි ලෑල්ලක් පුරන් කරලා ඒකට 2x2 ලී තියලා ඒකේ මැට් දාන වීඩියෝ එකක් මේක. නැත්තම් මේ අච්චුව ඇද වෙන්න පුළුවන්. මොකද ෆ්ලැට් ෂීට් එක ගන්න අවුවට අපි තියලා තියෙන පොළවේ වලවල් වලින් තිබුණොත් ඇද වෙනවා. ඒ නිසා මේකට තමයි ලෑල්ලක් පුරන් කරලා තියෙන්නේ. ලෑල්ල තියලා පොටි වලින් ප්‍රෙස් කරලා මැට් දාලා තියෙන. ඊට පස්සේ අරගෙන මේ කැලිවරස් මෙතන වටේටම තියෙනවා සිදුරු තියෙනවා මේකේ. ඒ ඔක්කොම බැහැන්න අපි එතන අපට ඕන ප්‍රමාණය වැලි කොලෙන් කපාගෙන කපනවා කියලා රබ් කරලා තියෙන. එතන රබ් කරලා අපි ඇඟිල්ලෙන් හරි වීල් කටුවකින් හරි ගැලපෙන විදිහේ එකක් බලලා එතනින් වටේට ජෙල් කෝට් ඇදලා තියෙන පොටි ඒකෙන් ටර්ක් පවුඩර් දාලා පොටිත් එක්ක ආදිනකොට ඒකට වැක්ස් චුට්ටකුත් දාගත්තා නේද? මොකද අපි මේක වැලි කොලෙන් කපන්නකොට අපිට ලේසි කපා ගන්න පුළුවන් අවුට් සෑන් කරනකොට. මේ යාළුවනේ මේ වීඩියෝ එක අවුට් සෑන් කරනවා. මේ ඒ යට අඩුපාඩු ඔක්කොම කපලා ඉවරලා 150 ඉඳලා 18 යනකම් මේ අච්චුව කපලා තියෙන්නේ. ඊළඟට මේ පේන වීඩියෝ එක අපි අවුට් සෑන් කරන එක. ඔයාලත් අච්චුවක් හදනවනම් මේ විදිහට තමයි. ඒතකොට මේකේ හැඩේ ඩිසයින් එක විතරයි වෙනස් වෙන්නේ. කරන වැඩේ එකයි. ඒ පිළිවෙලම තමයි. මේ යාළුවනේ අපි මේක වැක්ස් කරනවා. මේකේ මෝල්ඩ් එකක් ගන්න ඕන නිසා දැන් කපලායි කපන් තියෙන ඔක්කොම අඩුපාඩු ඉවරයි. මේ පාට ප්‍රශ්නේ යන්න මේ පොටියෙම මතුණාට මේක රබ් ගතියක් එහෙම මොකුත් නැහැ. 18 යනකම් කපලා කන්ෆර්ම් කරලා තියෙන්නේ. 3 පාරක් 4 පාරක් හොඳට වැක්ස් කරගෙන
පිහලා ඉවරලා ඊට පස්සේ යාළුවනේ මේ ජෙල් කෝඩ් එක කාලා තියෙන අනිත් ලැමිනේෂන් එක කරන්න අපිට මෝල්ඩ් එක හදාගන්න. මේ වීඩියෝ එකේ ඉතිරි කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු යාළුවනේ. වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔබට සුබ දවසක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.